අද අපේ මාර්ථකාව මොකද්ද? නිරෝගී සුවය සඵලත්වය. කියන්නේ මම සඵලත්වයෙන් ඉන්නවා, නිරෝගීව සිටිනවා. උන්වහන්සේ ආශිර්වාද කරනවා විතරක් නෙමෙයි, ආශිර්වාදයේ භුක්ති විඳීමේ බලය දෙනවා. කී දෙනෙකුට කැමතිද මේ දෙකම ගන්න? ආමේන්. අන්න ඒක තමයි. ආමේන්. ආශිර්වාදයේ භුක්ති විඳින්න බලය මොනවාද? තමයි නිරෝගී සුවය. ආමේන්. කෑම එක කනකොට ඒක කන්නට ශරීර සෞඛ්‍යතාවය තියෙන්නට ඕනේ. එහෙනම් දෙවියන් වහන්සේ සල්ලි දෙන විතරක් නෙමෙයි, උන්වහන්සේ සල්ලි සමග සල්ලි අරගෙන ජීවත් වෙන්නට ශක්තිය බලයක් දෙවියන් වහන්සේ එකතු කරලා දෙනවලු. අපලත්වයේ දේව කැමැත්ත. ආමේන්. කිරිසා පැණි කොහොමද කියන්නේ? ගලා යන දේශයකට ගෙනියනවා. දෙවියන් වහන්සේ අද ඔබ මෙතනට ගෙනලා තිබෙන්නේ. අද යමක් ඔබට කරන්න සහෝදර සහෝදරියනේ. හෙට යමක් වෙනවා, ඒක වෙනම දෙයක්. හැබැයි අද දවස මගේ මිදීමේ දවසයි කියන්න. අද දවස මගේ ගැලවීමේ දවසයි. අද මගේ ප්‍රොස්පරිටි එක දවසයි. අද මගේ විශාල වීමේ දවසයි. අද මගේ උසස් වීමේ දවසයි. අද මගේ සීමාවල් විශාල වෙන දවසයි. In the name of Jesus. Hallelujah.